වේලා සදහව සිතින් පසු වූ ඔබ සුපින්වත් නෙක් යොමු කරන්න දැන් පින්වතුනි ඔය 13 වෙනි රූපනාමව දෙසට. අර බලන්න කොහොමද සිද්ධ වෙන්නේ? බුද්ධිය පඬිතුමා අපිටින්නේ සත්ව දේවයන්ගේ ගුලිතුමනේ. අන්න එතුමාය වීසිකරු ලැබුවා උඩුකුවනට. අර මොකද මේ සිද්ධ වෙන්නේ? මේ බලන්න තුනේ දෙකස තියෙන මනරම් වීණා දෙකේ තත්ත්වය පුදුමයි. මහා පුදුමයි. ඇත්තමයි. කොහොමද හිතාගන්නේ වෙසක් තොරණක මේ වගේ දේවල් සිදු වෙනවා කියලා? අර බලන්න මේ විශ්මය කියන තොරණේ වටේ තියෙන වලක්කුළු අතරින් කවුද මතුවෙන්නේ? දිව්‍ය සරපිලියෙන් සැරසිලා දිව්‍ය විමානයෙන් අර වඩින්නේ දිව්‍ය පුත්‍රයන් නේද? අර දිව්‍යාංගනාවන්ගේ ලස්සන බලන්නකෝ. මට හිතාගන්න බෑ. අපි මේ පාරතුලේ විසක් තොරණේ ඉදිරියටද එහෙම නැත්නම් දිව්‍ය විමානයකට කියලා. කිසිම දවසක මේ වගේ දේවල් විසක් තොරණකින් මම නම් දැකලා බලන්න ඔවුන් මල්ලිසිනව නේද? අලංකාර සුවඳවත් මල්. දැනෙනවද මේ මල් වල සුවඳ? බලන්න පින්වතුනි දෙවිවරු සහ දිව්‍යාංගනාවන් ආපසු තමන්ගේ දිව්‍ය විමාන බලා පිටත් වුණු ආකාරය. අනේ මේ සිදුවීම් දැසින් දැක ගන්න අපි මොනතරම් පින්වතුන්ද? අර මොකද සිද්ධ වෙන්නේ? අනේ බලන්නකෝ අර දෙවියනේ විස්මයජනක සිදුවීම් සිද්ධ වෙනවද මේ වගේ වෙසක් තොරන්ගෙන? සිද්ධ වෙනවා. හැබැයි ඒ පානතුර එක්සත් පොදු වෙනකොට බෞද්ධ සමිතියෙන් ඉදිකරන වෙසක් තොරණ වල පමණක් ශ්‍රී ලංකා ඉතිහාසයේ අතිශය ප්‍රථම වර්ග යන්ත්‍රානුසාරයෙන් කැරකෙන පරිවාර කූඩු 16 බැගින් කූඩු 32ක් මත ඉදිවූ සුවිසල් වෙසක් තොරණ. ඔය පින්නතුන් මීට පෙර දැකලා තිබෙනවද? ඉතින් ගිනස් පොතට නොයාති ඒ විදිහ මේ වගේ දේවල්. අලුතින් යමක් දකින්න නම් අනිවාර්යෙන්ම පැමිණෙන්න ඕනේ පානතුල එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සංගමයේ සංවිධානයේ ඉදිරියට මෙන්න මේ වෙසක් තොරණ අභියසට. ඔවුන්ගේ මෙහෙයවීමෙන් ලක්ෂා ඉලෙක්ට්‍රිකල්ස් අධිපති ඉතාමත් දක්ෂ මේ තරුණ විදුලි තාක්ෂණ ශිල්පියා සකින් ලක්ෂා ඒ වගේම චිත්‍ර මූර්ති කලාවන් වල ප්‍රවීණත්වයට පත් අපේ අනිත් තරුණ කලාකරුවා වන්නගේ සසිත චතුරංග. මේ පාර්ශව තුන එක්වුණාම අපේ ලංකාව බබලන දෙයක් වෙසක් දිනේට සිදු වෙනවා. පානපුර එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සමිතියේ ගරු සභාපති මහේෂ් ප්‍රනාන්දු මැතිතුමන්, ගරු ලේකම් සංජීව රසංග මැතිතුමන්, ගරු භාණ්ඩාගාරික තුමින්ද මැතිතුමන් ඇතුළු සියලුම නිලධාරීන්ට, කාර්යක සභිකයින්ට, සියලුම සමාජිකයින්ට, පානපුර වෙළඳ ප්‍රජාවට මේ දර්ශනීය මහා තොරණේ චිත්‍ර නිර්මාණ ශිල්පී වර්ණගේ සසිත චතුරංග කලාකරුවාට මේ දර්ශනීය මහා තොරණේ විදුලි ආලෝක රටාව වන ලක්ෂාන් ඉලෙක්ට්‍රිකල්ස් අධිපති සජිත් ලක්ෂාන් මැතිතුමා ඇතුළේ කාර්ය මණ්ඩලයට
ලබන වර්ෂයේ මීටත් වඩා දැවැන්ත නිර්මාණයක් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන ඓතිහාසික පාන්දුරා තොරණ අගය සිටින ඔබ දෑත් දෙකට එකතු කරලා දෙන්න බලන්න ලස්සන අත්පුඩියක් හැමෝම බොහොම ස්තුතියි ඔබේ ඔය අත්පොල සන්න තමයි හැමදාමත් පාන්දුරා පුරවරය ඉහළට අරගෙන ආවේ. පසුගිය වර්ෂයේ ලංකාවේ අංක 1 බවට පත් වෙමින් ලෝකයේ විශාලතම තොරණ නිර්මාණය කරන්නට පාන්දුර එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සමිතියට හැකියාව උදා වුණා. අධිපන කටයුතු ජයගෙන දෙනවා පුතේ අධිපන කටයුතු